ගොඩ කාලයක් තිස්සේ ආසාවෙන් බලන් හිටියා ඩ්‍රෝන් එකක් ගන්න. ඉතින් ඒ විදිහට මම දැන් ගත්තා DJI Neo 2 DJI ලගේ අලුත්ම ඩ්‍රෝන් එක. ඉතින් මේ විදිහට මට මේක ගන්න පුළුවන් වුණේ කැමරා LK ශාඛාව මගින්. ඉතින් 30 කැමරා LK එකට ගිහිල්ලා මම ප්‍රී ඕඩර් එකක් දාලා සතියක් ආසන සති එකමාරක විතර කාලයක තුලද මගේ ඩ්‍රෝන් එක මට ආවා. ඉතින් මම මේ විදිහට ගෙන්න ගත්තේ DJI Neo 2 කොම්බෝ පැක් එක. ඇත්තම කොම්බෝ පැක් එක ගන්න එක ඇත්තම ඇඩ්වාන්ස් එකක් ගන්න. ලොකුම වාසියක් තමයි අපිට තියෙන. මොකද එක්ස්ට්‍රා අපි හිතනවට වඩා දේවල් අපිට හම්බ වෙනවා. මොකද නැත්තම් ඩ්‍රෝන් ඔන්ලි නැත්තම් ඩ්‍රෝන් එක රිමෝට් එකයි ඒකට විතර ගන්නට වඩා මම රෙකමන්ඩ් කරන්නේ කාට උනත් DJI ලගෙන් ගහන කොම්බෝ සීරීස් එක තියෙන්නේ. අන්නේ කොම්බෝ සීරීස් එකට අනිවාර්යෙන්ම යන්න. ගාන වැඩි වුණත් කමක් නැහැ. ඒකෙන් ඔයාලටමයි වාසියක් හම්බෙන්නේ. කොම්බෝ එකක් ගත්ත බස් වලට යමතරව ආයි එක්ස්ට්‍රා මේ බැටරි ගන්නද ඊට පස්සේ රිමෝට් ගන්නද ඒ වල වියදමක් යන්නේ නැහැ. කොම්බෝ එකකටම පුළුවන් තරම් try කරලා යන්න. DJI Neo 2 මෙන්න මේ ඩ්‍රෝන් එකේ මේ කොම්බෝ පැක් සීරීස් එකේ හොඳම දේ තමයි ඩ්‍රෝන් එකට එන බැටරියට අමතරව තව බැටරි දෙකක් එයාලගෙන් අපිට එක්ස්ට්‍රා හම්බෙනවා. ඒ වගේම චාර්ජින් කේබල් එකක්, RC3 රිමෝට් කන්ට්‍රෝල් එක, ඒ වගේ දේවල් අපිට මේ කොම්බෝ පැක් එකෙන් ඇත්තටම හම්බෙනවා. ඒ කියන්නේ මේ කොම්බෝ පැක් එක තෝරගන්න ඕන ඇයි කියන එක තමයි මම කියන්නේ. මම ඒ කියන්නේ ඔයාලට මේක ගාන වැඩි හින්දාම ඔයාලට යන්නේ කියලා එහෙම කියනෝ නෙවෙයි. මොකද එහෙන් කැමරා එකකට සාධාරණයක් DJ එකට සාධාරණයක් එහෙම දෙයක් නෙවෙයි. මම කාගෙත් ඇත්තරම් කියනෝ නෙවෙයි. මේ කියන්නේ ඔයාලගේ වාසිය සඳහා පමණයි DJI කොම්බෝ සීරීස් එකකට යන්න කියලා. ඉතින් දැන් මම මේ ගන්න රිවිව් වීඩියෝ එකෙන් ඔයාලට දැන් පේන්නේ DJI Neo 2 කොම්බෝ පැක් එකේ ඇතුළත් වෙලා තියෙන දේවල්. මේ දැන් ඔයාලට පේන විදිහට DJI Neo 2 කොම්බෝ පැක් සීරීස් එකේ ඇත්තරම හම්බෙන දේවල් ඇත්තරම ඒක අපිට පට්ටම් වාසි. මම ඒක හයිලි රෙකමන්ඩ් කරනවා. ඇත්තරම ඒක මේ වාසිය ඇත්තරම ගන්න try එකක් දෙන්න. මමත් බිගින කෙනෙක්. මගෙත් මේ ආසාවට මං ගත්ත පළවෙනි ඩ්‍රෝන් එක. ඇත්තටම ගොඩ කාලයක් ආසාවෙන් බලන් හිටියා ගන්න බැරි වුණා. ආසාවෙන් ඉඳලා අවසානට මං කොහොම හරි ගත්තා. අපි DJI ලගේ ඩ්‍රෝන් එකක් පාවිච්චි කරන ගත්තාට පස්සේ මේ DJI ලගේ ඇප් එකක් තියෙනවා. ඉතින් මේ ඇප් එක අපිට Android version විදියට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් Apple වල Apple Store වලට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතනදී කරන්නේ දැන් මේ විදිහට DJI app එක මම කලින් ඩවුන්ලෝඩ් කරලා තියාගත්තා. ඉතින් දැන් මම ඒක පොඩ්ඩක් කනෙක්ට් කරලා ඉවරලා RC රිමෝට් එක කනෙක්ට් කරගෙන ඩ්‍රෝන් එක පොඩ්ඩක් ප්ලයි කරලා බලන්න තමයි දැන් හදන්නේ. බිගිනර් කෙනෙක්ට නම් මම රෙකමන්ඩ් කරනවා අනිවාර්යයෙන්ම DJI Neo 2. මේ ඩ්‍රෝන් එක ඇත්තටම බිගිනර් කෙනෙක්ට වාසිදායකයි. මොකද මේකේ සේෆ්ටිය 100% වගේම තියෙනවා. මොකද මේකේ ප්‍රොපෙලර්ස් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ගාඩ් තියෙනවා මේකේ. ඊට අමතරව මේකේ රිමෝට් කන්ට්‍රෝල් එකක් නැතුව අපිට ෆෝන් එක පාවිච්චි කරලා අපිට මේ කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේ මේ ඩ්‍රෝන් එකේ තියෙන තව දෙයක් තමයි මේක අපිට ඩ්‍රෝන් එකේ තියෙන බටන්ස් මගින්. ඒ කියන්නේ ඩ්‍රෝන් එකට අපිට තියෙනවා ස්ක්‍රීන් එකක් ලැබිලා තියෙනවා. ඒ ස්ක්‍රීන් එක අනුව අපිට බලන්න පුළුවන් පළමු මූඩ් තියෙනවා, සර්කල් මූඩ් තියෙනවා, බූමරාං ඔය වගේ එක මූඩ් තියෙනවා. ඉතින් ওই මූඩ් වල දාලි වෙලා අපිට ඒක බටන් වලින් ඩ්‍රෝන් එකේ තියෙන බටන් වලින් අපිට ක්‍රියා කරලා ඩ්‍රෝන් එක අපි ෆලෝ කරන විදියට සර්කල් විදියට අපේ ෂොට් එකක් ගන්න අපිට ඕන ෂොට් එක ගන්න ඕන විදිය ඩ්‍රෝන් එකෙන් ලෝ ඇන්ගල්ද හයි ඇන්ගල්ද ඒක ඩ්‍රෝන් එකෙන් මේන්ටේන් කරලා ඉවරලා ඩ්‍රෝන් එකෙම ගන්නවා. ඇත්තටම මේක බිගිනර් කෙනෙක් ගන්නවට රෙකමන්ඩ් කරන්න එකම හේතුවක් නේ. ප්‍රධාන විදිහට හේතුවක් තමයි මෙන්න මේක. මේ වගේ වාසිදායක ඩ්‍රෝන් එකක් ගත්තන් පස්සේ ඔයාලට ගන්න පළවෙනි ඩ්‍රෝන් එක උනත් ඇත්තටම මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඇත්තටම මේක පුපිරි. දැන් මම මේ විදිහට RC රිමෝට් එකට ඩ්‍රෝන් එක කනෙක්ට් කරගන්නවා. ඒ වගේම මම මොබයිල් එකෙන් මට පෙන්නනවා ඩ්‍රෝන් එකේ view එක, يعني කැමරා view එක. අනික මේ ඩ්‍රෝන් එකේ 3x gimbal කැමරා එකක් තියෙනවා. ඇත්තට මේක ගොඩාක් වාසිදායකයි. මොකද හයියෙන් හුලඟක් කමන අවස්ථාවක වුණත් අපිට ප්‍රශ්නයක් නැතුව කැමරා එක ස්ටෙබිලිටි එක අනුව රැඳිලා තියෙනවා. ඇත්තට මේක වටිනවා. ඉතින් මම දැන් දාන්න යන ඊළඟට මම ඩ්‍රෝන් එකෙන් කර ෂොට් එකක් මගේ මේ වීඩියෝ බලලා ඔයාලට ඒ කියන්නේ යම් කිසි හෝ දැනුමක් නැත්නම් සතුටක් ලැබුණා නම් මගේ channel එක subscribe කරලා යන්න කියලා මම ඉල්ලනවා.
කැමතියට පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරන්න. අකමැති අය ඉතින් බලලා ලයික් එකක් දාලා නඩුම ඒ ඇති. thank you. හවසකම නුඹ දැක මං මුලාවී නිරුතක කතරේ තනි උදා තනි තරුවක්